අද හොඳම දවස නරඹන ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි සුපුරුදු විදිහටම අද දවසේදීත් ඔබ වඩාත් ආදරය කරන ප්‍රෝග්‍රෑම් එක අද හොඳම දවස ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ ජීවිතය ගලාගෙන යන්නේ ප්‍රශ්නත් එක්ක. අපි නිතර මුහුණ දෙන අත්දැකීම් එක්ක. සමහරක් වෙලාවට මේ දේවල් නිසාම අපි ජීවිතේ කලකිරෙනවා. අපි දුක් වෙනවා. ඒත් අපි මුහුණ දෙන හැම දෙයක්ම අපිට සිනහවකින් බාර ගන්න පුළුවන් නම් ඒක තමයි අපි ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය කියලා මම හිතන්නේ. ඉතින් අද දවසේදීත් ඔබට තියෙන ප්‍රශ්න වලට ඔබේ ගැටලු වලට අපි සුපුරුදු විදිහටම ඔබට පිළිතුරු ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. ඒත් එක්කම ඔබට සජීවීව අපිත් එක්ක දුරකථනයෙන් අද දවසේදීත් එකතු වෙන්න හැකියාව තියෙනවා 0117336262 අපේ සුපුරුදු දුරකථන අංකයෙන්. ඒත් එක්කම අද දවසේදීත් අපිත් එක්ක සම්පත පුවත්පතේ ජ්‍යොතිෂ උපදේශක දේශමාන්‍ය ආචාර්ය මොහොන් වික්‍රමසිංහ මහත්මයා එකතු වෙනවා. සුබදෑසනක් ඔබතුමාට. අද දවසේ අපේ ප්‍රේක්ෂකින්ගේ ලිපි වලට යන කලින් මොහොන් මහත්තයා මට ඔබතුමාගෙන් අහන්න පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හැමෝටම නිවසක සිහිනය තියෙනවා. අපි කවදා හරි අපේ ජීවිතේ අපේම කියලා ගෙදරක් හදාගන්න අපි කැමැත්තෙන් ඉන්නවා. ඒ කොහොම වුණත් සමහරක් වෙලාවට මේ සිහිනේ මගහැරන අවස්ථාවලුත් තියෙනවා. මම ඔබතුමාගෙන් අද දැනගන්න කැමතියි අපි හිතුවත් අපි කෙනෙක් පාවිච්චි කරපු ගයක් මිලේට ගන්න අදහසක් අපේ හිතේ තියෙනවා නම් අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක්. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂමය පැත්තෙන් ගත්තොත් මොන වගේ කරුණු කාරණා ගැනද අපි සැලකිලිමත් වෙන්නට ඕනේ? අනිකනිකා ගොඩක් කලාවට හුඟක් දෙනේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා නිවසක් ඉදි කරගන්න, නිවසක් එහෙම නැත්නම් ඉඩම් කෑල්ලක් අරගෙන ඒකේ පුංචිවට නිවසක් හෝ තමන්ගේ ආර්ථිකයට ගැලපෙන ආකාරයේ නිවසක් ඉදි කරගැනීමේ බලාපොරොත්තු තිබෙනවා. ඒ වගේම සමහර උදවිය උත්සාහ කරනවා නිවසක් අලුතෙන් හදපු නිවසක් මිලදී ගන්න. තවත් සමහර උදවිය පාවිච්චි කරන ලද නිවසක් ගන්නට උත්සාහ කරනවා. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට නිවසක් මිලදී ගන්නට ප්‍රථමයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. දැන් විශේෂයෙන්ම දැන් අලුතෙන් නිවසක පදිංචියට යනවා නම් එහෙම නැත්නම් හදපු නිවසක අලුතෙන්ම හදලා මුල්ම පදිංචිකරුවන් වශයෙන් තමන් ඉදිරිපත් වෙලා යනවා නම් ඒක ටිකක් හොඳ දෙයක්. විශේෂයෙන්ම දැන් එතනදී කලින් කවුරුත් ඉඳලා නැහැ. ඒ හින්දා වාස්තු විද්‍යාත්මකව යම් කිසි දෝෂ තත්ත්වයන් තිබෙනවද නැද්ද කියන එක පරීක්ෂා කරලා බලලා ඒ නිවසේ පදිංචි වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ගොඩක් කලාවට නිවසක ජීව ගුණය රඳා පවතින නිපුණිකා මේ වාතාශ්‍රය ඊළඟට ආලෝක තත්වය ඊටාම හොඳින් තියෙනවා නම් තමයි මේ නිවසක ජීව ගුණය රඳා පවතින්නේ. විශේෂයෙන්ම අලුතෙන් නිවසක් ගන්නකොට බලන්නට ඕනේ මේ සාධක දෙක කොච්චර මේ නිවසට ඇතුල් වෙනවද කියන එක. වාතය සහ ආලෝකය ඔය දෙක ඊටාම හොඳින් ලැබෙන්නට ඕනේ. වාතාශ්‍රය නැති වෙනකොට ඒ ඇතුළත අඳුරු ස්වභාවයක් එනවා. ආලෝකය එන ප්‍රමාණය අඩු වෙනවා, කවුළු ප්‍රමාණය අඩු වෙනකොට. ඒ නිසා හොඳින් වාතය සහ ආලෝකය ගලාගෙන යන ආකාරයට සකස් වෙන්නට ඕනේ. ඉතින් මෙතනදී නිවසක විශේෂයෙන්ම භූමිය සම්බන්ධවත් ඉතින් වැඩිපුර බලන්නට ඕනේ. මේ භූමිය ජය භූමියක්ද නැද්ද කියන වගත් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් ලවා පරීක්ෂා කරවලා බලලා ඒ නිවස තමන්ට සිරිසැප දෙන නිවසක්ද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයාට. ඒ නිවස තුල තමන්ට දියුණුව කරා යාමේ වාසනාව තියෙනවද කියන එක තීරණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සමහර භූමිවල গুপ্ত දෝෂ තිබෙනවා. ඒ গুপ্তමය දෝෂ තත්ත්වයන් තිබෙනවද කියන කරුණු කාරණා පිළිබඳවත් විමසිලිමත් වෙන්නට ඕනේ. විශේෂයෙන් දැන් අපි මේ විශ්වයේ අපිට පේන කොටසට වඩා නොපෙනෙන කොටස වැඩි ඉන්න පුනිකා. එතකොට ඒ නොපෙනෙන කොටසේ තිබෙන බලවේග තිබෙන අහිතකර දේවල්. අපි ඔක කොටස් දෙකකට බෙදුවොත් එහෙම සුදු සහ කළු කියන කොටස් දෙකකට බෙදුවොත් එහෙම ඔය කළු කියලා ගන්නේ අපි අහිතකර තරංග. එතකොට අහිතකර තරංග බලවේගය යම් කිසි ආකාරයකට නිවසක් ආක්‍රමණය කරලා තියෙනවද කියන එක බලන්නට ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තිබෙනවා නම් අලුතෙන් නිවසක් මිලදී ගැනීමේදී පවා සැලකිලිමත් වෙන්නට ඕනේ. ඊළඟට ගල්වා තිබෙන වර්ණයන් බොහොම අඳුරු වර්ණයන් කිසි විටකත් නිවසකට සුදුසු වෙන්නේ නැහැ. එතකොට යම් කිසි තැනක දැන් නිවසක හැමතැනම හොඳ ආලෝකයක් තිබෙන්නට ඕනේ. යම් කිසි කාමරයක් හෝ වේවා යම් කිසි සාලේ කොටස හෝ කුස්තිය හෝ ඒ කියන කිසිම ස්ථානයක අඳුර තැම්පත් වෙන්නට බෑ කුමන අවස්ථාවකවත්. අඳුර වැඩි වෙනවා කියලා කියන්නේ අර මේ නොපෙනෙන බලවේග හෝ එහෙම නැත්නම් අර අපි කියපු කළු වර්ණය එහෙම නැත්නම් අදෘශ්‍යමාන අහිතකර තරංගවලට හොඳ වාසභූමි බවට පත් වෙන වෙන තැන. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. අන්න මම නිපුණික අහපු ප්‍රශ්නයට දැන් මම එනවා විශේෂයෙන්ම පාවිච්චි කරන ලද නිවසක් ගන්නකොට. පාවිච්චි කරන ලද නිවසක් ගන්නකොට ඊටාම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඇයි ඒ නිවස විකුණන්නේ? ඇයි තවත් කෙනෙක් ඒ නිවස විකුණන්නේ? ඒ නිවස තුල බංකොලොත් භාවයට පත් වෙලා දේ පුද්ගලයා. එමන් නැත්නම් ඒ පුද්ගලයාට ඒ තුල ඉන්න බැරි වෙලා තියෙනවද?
මළගියේ බලවේග තිබෙනවද ඒ ස්ථානයේ? සමහර තැන් තිබෙනවා මේ නිවස්වල මේ සමහරට බාල් කෙල්ලිලා මැරිලා කවුරු හරි. එහෙම නැත්නම් ගිනි තියාගෙන මැරිලා. එහෙම නැත්නම් ඒ නිවස තුල මේ සියදිවි හානි කරගෙන මේ කවුරු හරි මැරිලා. එවැනි තැන් තියෙනවා ගොඩක් වෙලාවට. එවැනි ස්ථානවල පදිංචිය කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. ඒවට ඒ ස්ථානවල යම්කිසි අහිතකර බලවේගයක් තිබෙන නිසා තමයි එවැනි තත්ත්වයන්ට භාජනය වීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම පිටතින් කරන ලද යම්කිසි අහිතකර තරංගවල ක්‍රියාකාරීත්වයක් තිබෙනවද කියන එක බලන්නට ඕනේ. ඒ වගේම මළගිය ඥාති ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ, ඒ වගේ අහිතකර බලවේගයන්ගෙන් තොර පැහැදිලි භූමියක් තෝරා ගන්නට ඕනේ. විශේෂයෙන්ම පාවිච්චි කරන ලද නිවසක් පදිංචියට යනකොට ගොඩාක් වෙලාවට බලන්නට ඕනේ ඒ නිවස ඒ විකුණන්නේ ඇයි ඒ තුල ඒ පුද්ගලයන් බංකොලොත් භාවයට පත් වෙලා නම් යම් කිසි කෙනෙක් ඒ භූමිය යාට සුවදායීතනක් වෙලා නැහැ. යම් කිසි අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ පුද්ගලයාගේ වැරදි ක්‍රියාකලාපයන් වැරදි කළමනාකරණයන් ඒ හේතුවෙන් යම් කිසි පුද්ගලික අසාර්ථක තත්ත්වයට පත් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. නමුත් ගොඩක් වෙලාවට නිවසක බොහොම පරිහානියක් තියෙනවා නම් ඒ පරිහානියට හේතුව එක්ක වාස්තු දෝෂ. එමන් නැත්නම් යම් කිසි ආකාරයකට ඒ භූමියේ පවතිනා වූ දෝෂ තත්ත්වයන්. සමහරට බහිරෝ දෝෂ වෙන්න පුළුවන්, මළගිය ඥාති ප්‍රේත දෝෂ වෙන්න පුළුවන්, යක්ෂ දෝෂ වෙන්න පුළුවන්. ඒ වගේ අදෘශ්‍යමාන බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වයන්. එමන් නැත්නම් ඒ පිටතින් කවුරු හරි යම් කිසි ආකාරයක සතුරු බලවේගයක් විසින් ඇතුල් කරන ලද මේ අහිතකර බලවේගයක් වෙන්න පුළුවන්. අපි කියනවා ගමේ ගොඩේ භාෂාවෙන් කියවත් අනවින කියලා. එවැනි තත්ත්වයන් තිබෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ බලවේගයක් තිබ්බොත් එimhe ඒත් ඒ නිවස අසාර්ථක තත්ත්වයටපත් වෙනවා. එම නිසා ගොඩාක්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. මම කියපු කාරණා පිළිබඳව නිවසක් ගැනීමේදී ඒත් එක්කම භූමිය සම්බන්ධවත් බොහොම හොඳින් පරීක්ෂා කරලා බලලා තමයි ගන්නට ඕනේ. ජය භූමියක්ද නැද්ද කියන එක ඉතාම හොඳින් පරීක්ෂා කරගන්න. හරි. ඒත් එක්කම මේ තවත් පුංචි ප්‍රශ්නක් තියෙනවා මොහන් මහත්මයා. දැන් සමහරක් වෙලාවට අපි අහලා තිනවා, අපි දකිනවා දැන් කෙනෙක්ට නිවසක ජීවත් වෙන පුද්ගලයෙක්ට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුනහම මේ නිවසේ පිහිටීම වෙනස් කරන්න කියලා කියනවා. නිවසේ සමහරක් කොටස් වෙනස් කරන්න කියලා තියෙනවා. අලුතින් කොටස් එකතු කරන්න කියලා කියනවා. මේ තත්ත්වය මොකද්ද? හොඳම ප්‍රශ්නයක් නෙගුණිකා. මොකද හේතුව අද ගොඩක් කලාට මේ වාස්තු උපදේශකයන් නිවසක් පරීක්ෂා කරන්න ගියපහම මේ ලක්ෂ ගාණක් වියදම් කරලා හදපු නිවසක පළාත් පිටින් ගලවන්න කියනවා. ඉතින් මේක හරියම මේ සෝචනීය කාරණාවක්. මොකද හේතුව දැන් මේ කෙනෙක් නිවසක් හදන්නේ ගොඩාක් වියදම් කරලා. බොහොම මහන්සියෙන් හදන දෙයක්. අතේ සල්ලි තියෙනවට නිකන් හදන දෙයක් නෙමෙයි. බොහොම අමාරුවෙන් සමහරට බැංකු ණය අරගෙන ඒ වගේ බොහොම මහන්සියෙන් බොහොම කැපවීමකින් කරන දෙයක්. ඉතින් ඒක හදලා ඒකේ මේ කවුරු හරි උපදේශකයෙක් හරි එහෙම නැත්නම් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් හරි කවුරු හරි ගිහිල්ලා මේක පැත්තක් ගලවන්න කියනවා නම් ඒක හරි අවඩක් ඇත්තටම. එම නිසා මේ වගේ දෝෂ තියෙනවා පුංචි දේවල් වලින් පුළුවන් මේ දේවල් වෙනස් කරගන්නට. ඉතින් ගොඩක් වෙලාවට වාස්තු දෝෂ පරීක්ෂා කිරීමේදී වාස්තුමය දැනුම පමණක් මදි. මේ එතකොට ගොඩක් වෙලාවට මේ හිතනවා මේ සමහර වෙලාවට මේ නිවසක් කඩලා බිඳලා ඒක වෙනස් කිරීමක් කරපුවම හරියනවා කියලා. නමුත් එහෙම දේවල් නෙමෙයි. වාස්තුමය දෝෂයක් තියෙනකොට ගොඩක් වෙලාවට ඒ නිවස තුල අර මං කියපු අර අහිතකර තරංගවල බලවේග වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකට ඒ වගේ දේවල් වලට ආරක්ෂාව සලසලා දුන්නාම ගොඩක් වෙලාවට නිවසක් සාර්ථක තත්ත්වයට පත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම යම්කිසි වාස්තු දෝෂයක් තිබෙනවා නම් සුළු වෙනස් කිරීම් වලින් පුළුවන්කම තිබෙනවා ඒ දෝෂයන් මග හැරීමට. අර බිත්ති පිටින් ගලවලා දාලා සම්පූර්ණයෙන්ම නිවස විකෘති තත්ත්වයට පත් කිරීම මම හිතන්නේ විශාල පාඩුවක්. විශේෂයෙන්ම වාස්තු දෝෂ පිළිබඳව විතරක් නෙමෙයි গুপ্তමය දෝෂ තත්ත්වයනුත් ගෙවල් නිවස් වලට තද බල විදිහට බලපානවා. ඒ නිසා වාස්තු විද්‍යාවත් গুপ্ত ශාස්ත්‍රය පිළිබඳව හසල දැනුමක් තියෙන පුද්ගලයෙක්ගෙන් පමණක් ඒ කටයුතු කරගත යුතු වෙනවා. ඒ විට කෙනෙක් අසීරුතාවයට පත්වීම වළකිනවා. එම නිසා ගොඩක් වෙලාවට කෙනෙක් ඇවිදilla කියපු පමණින් ගයක් ගලවලා පැත්තකින් තියන්න හොඳ නැහැ. කෑලි අයින් කරලා අලුත් දේවල් හදන්න යන්න හොඳ නැහැ. සමහරට ඒ තුලින්ම තවත් දෝෂ හට ගන්න අවස්ථා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම. හොඳයි. අපි ලිපියකට යන්න කලින් අපිත් එක්ක දුරකථනයෙන් කෙනෙක් එකතු වෙනවා. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක්. Hello. Hello. කවුද අපිත් එක්ක එකතු වෙන්නේ? හරි. ගිත්මි පොඩ්ඩක් හයියෙන් කතා කරමුද? අපිට ආව හරියට ඇහෙන්නේ නැහැ. හරි. කතා කරන්න. මට දැනගන්න ඕනේ විවාහය පිළිබඳව. උපන් දිනේ 1981 මේ මාසේ 9 වෙනිදා හවස 6:05 ඔව් ඔබගේ ලග්නය තුලා ලග්නය නේද?
ඔව් ඔව්. ඔබ ඔබ දැනට විවාහේ ප්‍රමාද වෙච්ච කෙනෙක්. ඔබ විවාහ වෙලා නැහැ නේද තාම? නෑනේ. ඔව් ඔබගේ මගේ මල්ලිගේ කේන්දරේ ඉන්නේ. ඔව් විවාහයේ ප්‍රමාද වීමක් තමයි මේ කේන්දරේ පෙන්වු කරන්නේ. විශේෂයෙන්ම රවි කුජ යෝගය 7 වෙන්නේ පිහිටපු කේන්ද්‍ර සටහනක් හැටියටයි මේ පෙන්වු කරන්නේ. ඒ වගේම විවාහ පාලකයා එහෙම නැත්නම් පිරිමි කෙනෙකුගේ විවාහය පාලනය කරන සිකුරු ග්‍රහයා මේ කේන්ද්‍ර සටහනේ 8 වෙන්නේ සිටින්නේ. ඉතින් මේ තත්වයක් එක්ක ගත්තාම තරමක් විවාහයේ ප්‍රමාද කිරීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රවි කුජ යෝගය 7 වෙන්නට තරම්ම සුදුසු යෝගයක් හැටියට හඳුන්වන්නට අපහසුයි. මොකද ගොඩක් වෙලාවට මේ රවි කුජ කියන ග්‍රහයන් පිරිමි කෙනෙකුගේ කේන්ද්‍රයට ඉතාම අහිතකරයි 7 වෙන්නට. හේතුව ගොඩක් වෙලාවට අර මේ දැන් හුඟක් වෙලාවට කියන මේ කාන්තාවකගේ තමයි මේ කුජ හතේ ඉන්න හොඳ නැති කියලා. නමුත් කාන්තාවකගේ කුජ කියලා කියන්නේ විවාහය පාලනය කරන ග්‍රහයන පුනිකා. ඒ නිසා ගොඩක් වෙලාවට කාන්තාවකගේ කුජ හත් වෙන්නේ බලවත් සිටීම යහපත් පිහිටීමක් හැටියට මා දකිනවා. මොකද විවාහ කාරක ග්‍රහය හත් වෙන්නේ සිටීම ඊටම යහපත් පිහිටීමක් ඕනම කාන්තාවකට හැබැයි බලවත්ව සිටින්නට ඕනේ. නීච රාශිගතව එහෙම නැත්නම් සතුරු රාශිගතව ඒ පාප පීඩිතව සිටීම තමයි අහිතකර වෙන්නේ. හැබැයි පිරිමි කෙනෙකුට කුජ හතේ සිටීම කාන්තාවකගේ කුජ හතේ සිටිනවට වඩා ටිකක් අහිතකර පිහිටීමක් බවට පත් වෙනවා. මේ නිසා ඊටාම හොඳ කේන්ද්‍ර ගැලපීමක් සිද්ධ වෙන්නට ඕනේ මේ කේන්ද්‍රේ. විශේෂයෙන්ම කුජ රවි ශනි ආදී ග්‍රහයන් හත් වෙන්නේ සිටින කාන්තාවක්ම විවාහයට පත් කර ගැනීම ඉතාමත්ම යෝග්‍ය වෙනවා. දැනට තියෙන මේ විවාහ දෝෂ තත්ත්වය දුරු වීමට සුදු නිල් හෝ දියමන්ති පාෂාණය පළඳින්න, මහා අභිසම්විධාන යන්ත්‍රය පළඳින්න, ස්කන්ධ කුමාර වෙනුවෙන් එහෙම නැත්නම් කඳ සුනිදු වෙනුවෙන් පුද සත්කාර පැවැත්වීම ඉතාමත්ම යහපත් වෙනවා මේ අපේක්ෂාවන් මුදුන්පත් කරවා ගැනීම සඳහා. හොඳයි. ඉන්දුනි ගාල්ලේ ඉඳන් අපිට ලිපියක් එවලා තියෙනවා. ඇයගේ උපන්නේ 1990 වර්ෂයේ 4 වෙනි මාසේ 29 උදෑසන 7:41ට. ඇය උසස් පෙළ විභාගෙට පෙනී සිටියා කියලා සඳහන් කරලා තිනවා. ඒත් එක්කම ඇගේ හිතේ ලොකු සිහිනයක් තියෙනවලු ලංකාවේ ලොකු ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වෙන්න. ඉදිරි අනාගතය කොහොමද කියලා යහන්නේ. ඔබ උප්පත්තිය ලැබලා තිබෙන්නේ වෘෂභ ලග්නයෙන්. මේ කේන්ද්‍රයේ ඕනම කේන්ද්‍රයක මම කියන්නේ ව්‍යාපාර එහෙම නැත්නම් රැකියාව පිළිබඳව කියවෙන්නේ 10 වෙනි ස්ථානයේ. ව්‍යාපාරයට ඉතාමත්ම යෝග්‍යයි කුජ රවි වැනි ග්‍රහයන් 10 වෙන්නේ සිටීම. මේ කේන්ද්‍ර සටහනේ ඉතාමත්ම හොඳ පිහිටීමක් තිබෙනවා. කුජ කියන ග්‍රහය 10 වෙන්නේ සිටිනවා, සිකුරු 11 වෙන්නේ තිබෙනවා. ලග්නාධිපතිගේ බලයත් 7 වෙනි ආධිපතිගේ බලයත් එක්ක ඉතාමත්ම යහපත් ග්‍රහ යෝගයක් ඔබට උදා වෙලා තිබෙනවා. ඒ වගේම ධනය අතගෑමේ භාග්‍ය, ධනය ලැබීමේ භාග්‍ය පවතිනවා දෙවැන්නේ චන්ද්‍රයා සහ ගුරු එකට එකතු වෙලා තිබෙනවා. මේ නිසා ඔබගේ අපේක්ෂාවන් සඵල කර ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම පවතිනවා. මේ වෙනකොට ගුරු මහදසාව පවතින්නේ. හොඳ සැලසුම් කරණයක් එක්ක ඔබ යන්න. ඔබට අනිවාර්යයෙන්ම මේ රටේ බොහොම පතල වූ බොහොම ප්‍රකට වූ සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ වීමේ භාග්‍ය සිහිනය සබය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ නිවැරදි දේ තෝරගෙන තිබෙනවා. මම හිතන්නේ ගොඩක් දෙනෙක් නිපුණිකා අපේ රටේ වෙලා තිබෙන්නේ මේ හුඟක් ඉදායි මේ රජයේ රැකියාව හොයා යනවා. රජයේ රැකියාවක් නැත්තම් හරි මේ උණ ගැනිලා ඉන්නවා සමහරුන්ට. ඉතින් මෙන්න හොඳ ආදර්ශ. හේතුව තමයි ව්‍යාපාරය කියන එක ඉතාම හොඳ මේ අපේක්ෂාවක්. හේතුව තමයි දක්ෂ ව්‍යාපාරිකයෙක් කියන්නේ සම්පතක් රටකට. ඒක රටකට සම්පතක්. මම හිතන්නේ රජයට බරක් වෙනවට වඩා රජයට සහායක් වෙන්න ඕනේ මේ වීමේ අපේක්ෂාව තිබෙනවා. ඒක මහා මේ පුණ්‍ය කර්මයක්. ඒ තුල රැකියාව උත්පාදනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ගොඩක් දෙනෙක් කරන්නේ රස්සාදෙනකම් බලන් ඉන්න. ඇයි පුංචි තැනකින් පටන් ගන්න බැරි? පුංචි තැනකින් පටන් ගන්න තමන්ට රැකියාවක් නැත්නම් අනුන්ට රැකියා දීමේ අපේක්ෂාව මුදුන්පත් කර ගැනීමේ හැකියාව ඕනම කෙනෙක් සතුව තිබෙනවා. ඒ නිසා ඒ දෙයට උත්සාහ කරනවා නම් ඔය රැකියා නැතුව ඉන්න හුඟක් උදවියට හොඳ සහනයක් බවට පත් වේ. හොඳයි. මම මතක් කරන්නම් මොහන් වික්‍රමසිංහ මහත්මයාව පෞද්ගලිකව හමු වීමට දිනයක් හා වේලාවක් වෙන් කරගත හැකි දුරකථන අංකය 0777 44 65 26. 0777 44 65 26 කියන දුරකථන අංකයට ඇමතීමෙන් ඔබට හැකියාව තියෙනවා. මොහන් වික්‍රමසිංහ මහත්මයාව පෞද්ගලිකව හමු වීමට දිනයක් හා වේලාවක් වෙන් කරගන්න. අපි තවත් ලිපි වලට අවස්ථාව ලබා දෙන්න සූදානම් මේ පුංචි විරාමයෙන් පස්සේ.
විරාමයෙන් පස්සේ ඔබ නැවතත් එකතු වෙන්නේ අද හොඳම දවසත් එක්ක. මතක් කරගන්න අපේ දුරකථන අංකය 0117 33 72 62. සජීවීව අපිත් එක්ක එකතු වෙන්න හැකියාව තියෙනවා ඔබට. එතක මොහන් වික්‍රමසිංහ මහත්මයාගේ දුරකථන අංකය මතක් කරගන්න 0777 44 65 26. ඒත් එක්කම අපේ වෙබ් අඩවිය හරහා ඔබ අපිත් එක්ක එකතු වෙනවා නම් www.sandakirna.lk තමයි වෙබ් අඩවිය. හොඳයි මොහන් මහත්මයා තවත් ලිපියකට අපි අවස්ථාව ලබා දෙමු. කාලුතරේ ඉඳන් දිනිස් තමයි අපිට මේ ලිපිය යොමු කරන්නේ. ඇයගේ උපන් වර්ෂය 1963 පළවෙනි මාසේ 9 වන දින පස්වරු 4:44ට. ඉදිරි අනාගතය ගැන තමයි ඇයට දැනගන්න අවශ්‍ය. ඔබ මිථුන ලග්නයෙන් තමයි උප්පත්තිය ලැබලා තිබෙන්නේ. මේ කේන්ද්‍ර සටහනේ ලග්නයේ චන්ද්‍රයා ඒ වගේම රාහු දෙවැන්නේ කුජ තුන්වැන්නේ ආදී වශයෙන් පිහිටා තිබෙන හොඳ ග්‍රහ පිහිටීමක් තිබෙනවා. නවවැන්නේ ගුරුගේ වලය හොඳින් පවතින කේන්ද්‍ර සටහනක්. ඔබ මේ වෙනකොට ගත කරන්නේ බුද්ධ මහදසාව. මේ වන විට ඔබට අපල කාලයක් නෙමෙයි තිබෙන්නේ. හොඳ කාල සීමාවක් පවතිනවා. ඒ රාෂ්ටක හා දසාවෙන් පවතින අහිතකර තත්ත්වයන් නැහැ. ඔබට ඉදිරි කාල සීමාව සාර්ථකව ගත කිරීමේ වාසනාව තිබෙන බවක් තමයි පේන්නට තිබෙන්නේ. හොඳයි. ඒත් එක්කම නිට්ටඹුව ප්‍රදේශයේ ඉඳන් ජීවනී ලිපියක් යොමු කරලා තියෙනවා. ඇගේ දරුවගේ වේලාව මේ එක්කෙවල් තියෙනවා. 2003 12 වෙනි මාසේ 3 වෙනි දින තමයි නෙත්මිනි දියණිය උපත ලැබලා තියෙන්නේ. උදෑසන 11:12ට. දරුවාගේ වේලාව ඉදිරි අනාගතය කොහොමද කියලා තමයි අහන්නේ. අසනීප තත්ත්වයන් තියනවාද කියලාත් ඇය අහලා තියෙනවා. මකර ලග්නය පාදක කරගෙන උප්පත්තිය ලැබූ පුංචි දරුවෙක් මේ සිටින්නේ. මේ කේන්ද්‍ර සටහනේ ග්‍රහයන් විසිරිලා හොඳ පිහිටීම් කීපයක්ම තිබෙනවා. දැන් එක කේන්ද්‍රයක ග්‍රහයෝ එකට එකතු වෙලා ඉන්නවට වඩා සමහර අවස්ථා තිබෙනවා නිපුණිකා ග්‍රහයන් විසිරිලා තිබෙනවා. දැන් මේ කේන්ද්‍ර සටහනේ කුජ දෙවැන්නේ, චන්ද්‍රයා තුන්වැන්නේ, රාහු 4, සෙනසුරු 6, ඊළඟට ගුරු 8 වැන්නේ තියෙනවා, කේතු 10, රවි 11, සිකුරු බුධ පමණක් 12 වෙන්නේ තිබෙනවා. මේ ජීවිතේ සමතුලිත කරන අවස්ථාවක්. ගොඩක් කලාවට සමහර උදවිය ඉන්නවා. ගොඩාක් එක් පැත්තක් සාර්ථක වෙනවා, තව පැත්තක් අසාර්ථක වෙනවා. වේගයෙන් තමන් අතට තමන්ගේ එකාංශයක් හැම අපි කියමු ව්‍යාපාර කියලා. ව්‍යාපාරික පැත්ත ගොඩාක් වේගෙන් දියුණු වෙනකොට ඔහුගේ සමහර විට පෞද්ගලික ජීවිතයේ අසාර්ථක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධනයේ පැත්තෙන් වැඩි වෙනකොට තව මොන හරි පැත්තක් මේ අසනීපයක් වෙන්නට පුළුවන්. ඒ වගේ අසාර්ථක තත්ත්වයන් ගොඩක් වෙලාවට තියෙනවා. දැන් ග්‍රහයෝ ඒ වගේ විසිරීලා ඉන්නකොට සමතුලිතභාවයක් ඇති වෙනවා. ඒ සමතුලිතභාවයත් එක්ක මේ කේන්ද්‍ර සටහනේ බොහොම සමානුපාතික ජීවිතයක් ගත කරන්නට ලැබෙන පිහිටීමක් තමයි පවතින්නේ. විශේෂයෙන්ම කුඩා කාලය තුලම පුංචි අවධිය තුලම බුද්ධ මහදසාව ලැබලා තිබෙනවා. 2005 4 වෙනි මාසේ 16 වෙනිදා ඉඳන් 2022 4 වෙනි මාසේ 16 වෙනිදා දක්වා. මේ නිසා මේ දරුවාට හොඳින් අධ්‍යාපනය ලැබීමේ කාල පරිච්ඡේදයක් උදා වෙලා තිබෙනවා. ඒ වගේම ඒ රාෂ්ට්‍රකාදී තදබල දෝෂ සහිත කාල සීමාවක් නෙමෙයි පවතින්නේ. මේ නිසා ඉදිරි අනාගතය සාර්ථක කරගැනීමේ හැකියාවත් විදේශ අධ්‍යාපනය හෝ විදේශ රැකියාවන් වලට ඉතාමත් හොඳ පිහිටීම් තිබෙන කේන්ද්‍ර සටහනක් 12 වෙනි බලවත් වෙලා තිබෙනවා. එවිට ගොඩක් වෙලාවට ගොඩක් දිනකට මේ 12 වෙනි බලවත් වීමත් එක්ක විදේශගත රැකියාවන් එහෙම නැත්නම් විදේශගත අධ්‍යාපන කටයුතු සහ විදේශ ශිෂ්‍යත්ව එවැනි දේවල් වලට භාග්‍ය උදා වෙනවා. මේ නිසා මේ කේන්ද්‍රය යහපත් බව තමයි කියන්නට තිබෙන්නේ. ඒත් එක්කම දුරකථනයෙන් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව් කවුද මේ? කම්බලන්තකින් මක්සන් කතා කරන්නේ. ඔව්. කතා කරන්න මක්සන්. මගේ උපන් දිනේ 1991. ඔව්. 3 වෙනි මාසේ 29. කීයටද? දහවල් 1:19ට. දැනගත යුතු කාරණාව කියන්නේ මට දැනගන්න පුළුවන් මම ඒවල එක්සෑම් වල ඉන්නේ ඒ ප්‍රතිඵලයම කොහොමද මේ මගේ අනාගතයේ කොහොමද වේද කියලා විභාග ප්‍රතිඵලයක් නම් ප්‍රකාශ කිරීම තරමක් අපහසුයි අපිට කේන්ද්‍රය බලලා. නමුත් ඔබට උත්සාහ කිරීම තුළ උත්සාහය තුළ ස්ථාවර මට්ටමකට පත්වීමේ හැකියාව කේන්ද්‍රයේ තිබෙනවා. නමුත් අර මේ වෙලාවේදී ඔබ සෙනසුරුගේ ජන්ම ඒ රාෂ්ට්‍රකයේ පසු කරමින් පවතින අවස්ථාවක්. එතකොට මන්ද උත්සාහී ගතියක් ඔබට નિરાයාසයෙන් එන්නට ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම මේ වන විට රාහු මහදසාව ලබලා තිබෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔබ කෙටි ක්‍රම ඔස්සේ වෘත්තීමය පැත්ත සහ එහෙම නැත්නම් ආර්ථික පැත්ත සකස් කරගන්නට උත්සාහ කරන ගතියක් තිබෙනවා. දැන් සමහර වෙලාවට විභාගයේ ලකුණු මදි වුණොත් එහෙම ආයෙ වෙන මොන හරි දෙයකට යොමු වෙලා ඒ වගේ මේ නිකන් කෙටි මාර්ග ඔස්සේ යාමේ අපේක්ෂාවක් ඔබට දැනට උදා වෙලා තිබෙනවා.
එහෙම අදහසකුත් පහළ වෙලා තිබෙනවා. ඒ නිසා ඔබ කෙටි මාර්ග වලින් යන්නට ගිහිල්ලා අතරමං නොවි මේ පාර ලකුණු කීපයක් හෝ මදි වුණොත් අනිවාර්යයෙන්ම ඔබ දෙවෙනි වතාවේ ගොඩක් උත්සාහ කරලා මේ විභාගය කරන්න. ඔබට අධ්‍යාපනය සාර්ථක කරගන්න බැරි කමක් නැහැ. දැනට මේ ඔබ විභාග වලට ලියපු කාල සීමාවන් පුරාවට සෙනසුරුගේ ජන්මේ රාෂ්ටක තත්ත්වයන් තමයි තිබිලා තියෙන්නේ. ශනි මුස්තුන්ගේ යන්ත්‍රය පළඳින්න, ඒ වගේම තරඟ විභාග සඳහා අවශ්‍ය කරන්නා වූ ජවයේ ශක්තිය, ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ගණපති පූජාවන්, ඒ වගේම විෂ්ණු පූජාවන් නිරන්තරයෙන්ම පවත්වන්න. කොහොමටත් විභාග ප්‍රතිඵලයක් කියන්නට අපහසුයි හඳහන බලලා ටිකක් බාධා සහිත කාලයක් තමයි තිබෙන්නේ. දැඩි උත්සාහයකින් කැපවීමකින් තමගේ ජයග්‍රහණ, තමන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්නට සිද්ධ වෙන ස්වභාවයක් තමයි මේ කේන්ද්‍රය පෙන්눔 කරන්නේ. හොඳයි. තවත් කෙනෙක් අපිත් එක්ක දුරකථනයෙන් එකතු වෙනවා. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසන. ඔව්. කවුද මේ? සඳමාලි ගාල්ලේ. ඔව්. කතා කරන්න. මගේ පන්තිනේ 1984. ඔව්. 6 වෙනිදා 4 වෙනිදා. කීයටද? උදේ 7:32. දැනගත යුතු කාරණාව කියන්න. දැනගත යුතු කාරණාව කියන්න. මට ඒක රැකියාව සම්බන්ධව තමයි දැනගන්න ඕනේ. ඒ වගේම අනාගතය වෙනස් වෙනවා. ඔබ යම්කිසි අවස්ථාවක විදේශගත වුණාද? නෑ. ඔබට විදේශගත වීමේ භාග්‍ය ඉතාම හොඳින් තිබෙනවා මේ කේන්ද්‍ර සටහනේ. 12 වෙනි ඉතාම බලවත් වෙලා තිබෙනවා. සිකුරු බුධ රවි රාහු කියන ග්‍රහයන් එකට එකතු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව තුල කරන වෘත්තියකට වඩා ඔබට විදේශගත වීමේ භාග්‍ය ඉතාම හොඳින් පවතිනවා. ඔබ තරමක් උත්සාහ කළ බලන්න ඔබගේ සුදුසුකම් වලට අනුව ලංකාවෙන් පිට යම්කිසි ආකාරයක ඔබට වේකන්සියක් එහෙම නැත්නම් පුරප්පාඩුවක් තිබෙනවද කියලා බලන්න. අනිවාර්යෙන් ඔබට ඉතාම සාර්ථකයි විදේශගත රැකියාවකට යොමු වෙනවා නම්. හොඳයි. කම්බරුගමුව ප්‍රදේශයෙන් ඉඳන් ගාමිණී ලිපියක් එවලා තියෙනවා. 1969 9 වෙනි මාසයේ 23 වෙනිදා තමයි උපත ලැබලා තියෙන්නේ. රාත්‍රී 10:45ට. ඔහු කරගෙන යන වෙළඳ ව්‍යාපාරයේ දියුණුවක් තිබුණා කියලා සඳහන් කරලා තියෙනවා. මේ වසරේ වෙළඳ ව්‍යාපාරයේ අඩපණ වුණා කියලා සඳහන් කරලා තියෙනවා. සෙනසුරු මාරුවෙන් පස්සේ හොඳ කාලයක් ලබයිද කියලා තමයි අහන්නේ. ඔව්, සෙනසුරු මාරුව ඔබට එතරම් ප්‍රබල බලපෑමක් කරන්නට සමත් වෙන්නේ නැහැ. වෘෂභ ලග්නයෙන් තමයි ඔබ උප්පත්තිය ලබලා තිබෙන්නේ. මේ කේන්ද්‍රයේ පස්වැන්නේ බලය ඉතාමත් හොඳින් පවතිනවා. ඔබ පවසනවා දැන් හොඳින් තිබුණු ව්‍යාපාරයක් යම්කිසි පසුබෑමකට ලක් වුණා කියලා. ඔබට පවතින්නේ හොඳ දසාවක්. සෙනසුරු දසාව තියෙන්නේ. වෘෂභ ලග්නයේ නිසයි මම මේ සෙනසුරු සුබයි කියලා කියන්නේ. සෙනසුරු දසාව වෘෂභ ලග්නයට අහිතකර ප්‍රතිඵල දෙන්නේ බොහොම කලාතුරකින්. මේ කේන්ද්‍ර සටහනට අනුව ඔබට කිසිසේත්ම සෙනසුරු ග්‍රහයා විසින් අපලයක් කරන්නට විදිහක් නැහැ. ඔබ ඔබගේ ස්ථානය පිළිබඳ යම්කිසි පරීක්ෂණයක් පවත්වන්න. ඒ කියන්නේ යම්කිසි දක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් ලවා ඔබගේ ස්ථානය පරීක්ෂා කරවීමකින් පස්සේ තීන්දුවකට එන්න මට දැනෙන විදිහට ඔබ ව්‍යාපාරය කරන ස්ථානයේ යම්කිසි දෝෂ තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. යම්කිසි අදුෂ්‍යමාන බලවේගයක් වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයකින් පීඩාවටපත් වීමක් තිබෙනවා. මම ඔබට එක පුංචි දෙයක් කියන්නම් කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් කොස්කෙඩි දෙකක් කඩේ දෙපැත්තේ තියලා හතරට පලන්න පොරවෙන් මදුළු ටික ගලවලා පොඩි කෑබලි වලට කපලා තම්බලා පුංචි පාර්සල් බැඳලා දානයක් විදිහට දෙන්න එතන යන උදවියට යම්කිසි සාර්ථකත්වයක් උදා වෙයි. ඒකම ඔබගේ මේ පවතිනවා නම් යම්කිසි ආකාරයක ඇස්වා කටවා දෝෂ තත්ත්වයන් එවැනි දෝෂ කපා ගන්න ආරක්ෂා යන්ත්‍රයක් පළඳින්න අභිසංවිධාන රතන යන්ත්‍ර එහෙම නැත්නම් ආගෝර යන්ත්‍රයක් ඒ ඊටම යහපත් වේවි ඔබට. එවිට මේ තියෙන දෝෂ තත්ත්වයන් දුරු වෙලා සාර්ථක ප්‍රතිඵල උදා කර ගන්නට හැකියාව භාග්‍ය උදා වෙනවා ඇති. 0777 44 65 26 කියන දුරකථන අංකයෙන් ඔබට හැකියාව තියෙනවා මොහන් වික්‍රමසිංහ මහත්මයාව සම්බන්ධ කරගන්න. ඒත් එක්කම නැවතතාවක් මතක් කරනම් අපේ ලිපිනය අද හොඳම දවස සඳ කිරණ ටීවී දෙරණ තැපැල් පෙට්ටිය 699 කොළඹ කියන ලිපිනයට තමයි ඔබ ලිපි එවන්නට ඕනේ. මතක තියාගන්න සම්පත පුවත්පතේ පළවන කූපනය ඔබේ ලිපියත් සමග එවන්න අමතක කරන්න එපා. ඒත් එක්කම මේ වැඩසටහන තුලදී අපිට කතා කරන්න බැරි වෙන ලිපි අපි ඉදිරි සතිවලදී සම්පත පුවත්පතේ පළ කරන්නත් සූදානම්ින් ඉන්නවා. අපි සූදානම්ින් සිටිනවා ඒක පළ කරන්න මේ නිපුණිකා සම්පත පුවත්පතේ. ඉතින් බලාපොරොත්තු වෙන්න දැන් මෙතන කියවුනේ නැහැ කියලා කනගාටු වෙන්න එපා. අපේ හිතවතුන් එය මා පුද්ගලිකවම යොමු වෙලා ඒ කටයුතු ඒ විදිහට සකස් කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදීත් අපිත් එක්ක එකතු වුණාට මොහන් වික්‍රමසිංහ මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම සූදානම් වෙන්නේ අපි කෙටි විරාමයකට යන විරාමයෙන් පස්සේ අපි නැවතත් හම්බ වෙමු.